ටෙක්හටල්ගේ YouTube channel එකට අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න ගොඩක් කාලයකට පස්සේ අවුරුද්දක් වගේ කාලයකට පස්සේ අපි නැවතත් channel එක active කරවන්න දැන් ඉඳන් මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙන වෙලාව ඉඳන් අපි දිගටම වීඩියෝ අප්ලෝඩ් කරනවා. ඉතින් අද අපි වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Starlink එක ගැන. ඉතින් සමහර විට දැන්ටමත් ඔයා මේ Starlink එක කියන්නේ මොකක්ද කියලා දන්නවා ඇති. ඉතින් අපි ඉස්සරහට කතා කරමු මේ මොකක්ද කියලා. ඉතින් අද අපි මාතෘකාව වෙන්නේ රොකට් වේගයෙන් ඉන්ටර්නෙට් යන වෙන්නේ මේ Starlink එක කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම අද අපි කියනවා මේ Starlink එක දැන්ටමත් ශ්‍රී ලංකාවට available. ඉතින් ඒ වගේම මේක මොන වගේ packages ද තියෙන්නේ කියලාත් අද අපි වීඩියෝ එකේ කතා කරනවා. ඉතින් තාම channel එකට අලුත් කෙනා මෙන්න මේ වගේ tech videos බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක all කරගන්න. ඒතර ඔයාලට පුළුවන් අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් Starlink එක ගැන කතා කරද්දි මෙන්න මේ වගේ වීඩියෝ එකක් අපිට බලා ගන්න පුළුවන්. starlink.com කියන ඒගොල්ලෝ official website එක release කරලා තිනවා. අපි කොහොමද Starlink එකක් අරගෙන මේක setup කරගන්නේ කියලා පොඩි short clip එකක් දාලා තිනවා. ඉතින් මෙන්න මේ වගේ අපිට phone එකේ application එකකුත් තිනවා Starlink එක connect කරගන්න. ඒ වගේම මෙන්න මේ වගේ accessories ටිකක් අපිට හම්බෙනවා. මෙන්න මේ Starlink එකට අදාළව ඒ internet connection එකට connect වෙන්න අදාළ අවශ්‍ය වෙන power cable සහ මෙන්න මේ ඉන්ටර්නෙට් අපේ කනෙක්ෂන් එක ගැන රවුටර් එක වගේ කොටස අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් ඊට පස්සේ ඇප්ලිකේෂන් එකට මෙන්න මේ Starlink එක කනෙක්ට් කරගන්න. ඉතින් ඔයාලා හිතනවටත් වඩා ස්පීඩ් එකකින් අපිට මෙන්න මේ Starlink එක හරහා කනෙක්ෂන් ගන්න පුළුවන්. ඒ වගේම දැනුවත් කරන්න ඕන දෙයක් තමයි මේ Starlink එකේ තියෙන හැම පැකේජ් එකක්ම unlimited. ඉතින් දැන් ලංකාවේ මේ වගේ කිසිම පැකේජ් එකක් නැහැ. සියලු දේවල් unlimited ලබා දෙන. ඉතින් මේකේ ස්පීඩ් එක ගැන කතා කරොත් ඒ වගේමයි ලංකාවේ දැනට ඉන්න ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස් ලට වඩා ඉතාමත් වැඩි ස්පීඩ් එකකින් අපිට මේ Starlink එක හරහා ඉන්ටර්නෙට් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්න දෙයක් තමයි දැනට අපිට ලංකාවේ ඉන්න Dialog Mobitel වගේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස් ලගෙන් කිසිම අන්ලිමිටඩ් පැකේජ් එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. කියන්නේ මේ Starlink එක රිලීස් කරනකන් කිසිම අන්ලිමිටඩ් පැකේජ් එකක් බලා ගන්න පුළුවන් වුණේ නැහැ. ඒ වගේම මෙන්න මේ Starlink එකත් එක්ක තරඟ වදින්න ඕන හින්දා මේ ලංකාවේ තියෙන ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස්ලා විසින් අපිට බලා ගන්න පුළුවන් වෙයි ඉදිරියේදී තවත් අන්ලිමිටඩ් පැකේජස් අපිට හඳුන්වා දෙනවා ඊට වඩා අඩු මිලකට. ඉතින් මං හිතන්නේ මේ තත්ත්වෙන් අපි වගේ කට්ටියට මේ වගේ ඉන්ටර්නෙට් යූස් කරන ඉන්ටර්නෙට් අන්ලිමිටඩ් පැකේජ් යූස් කරන්න බලාපොරොත්තු වෙන හැමෝටම වැදගත් වෙයි කියලා මෙන්න මේ ඉදිරියේදී SLT Mobitel Dialog වගේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස්ලා unlimited package නිකුත් කරන එක. ඉතින් අපි බලාගෙන ඉමු දැන්ටමත් මේ Starlink එක නිකුත් වෙලා තියෙනවා. ඉතාමත් අඩු මුදලට unlimited packages ඉතාමත් හිතාගන්න බැරි ස්පීඩ් එකකින් අපිට ලබා දීලා තිනවා. ඉතින් අපි බලමු ඉදිරියේදී අනිත් ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස්ලාත් කොහොම මේ තත්ත්වයට මුහුණ දෙයිද. ඉදිරියේදී අපිට වාසිදායක තත්ත්වයක් අනිවාර්යෙන් උද්ගත වෙනවා. මොකද මේ unlimited internet Starlink එක විසින් ලබා දුන්න නිසා. ඉතින් අපි දැන් බලමු මේ Starlink එකෙන් ලබා දීලා තියෙන unlimited packages මොනවාද, ඒ වගේම මේ packages වල ගණන් මිල ගණන් කොහොම වෙයිද කියලා අපි බලමු. ඉතින් Starlink එකේ මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ TRCSL වලින් approved වෙච්ච මේ වගේ packages පහක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ පළවෙනි package එක විදිහට තියෙනවා මෙන්න මේ වගේ residential package එකක් තියෙනවා. ඒ වගේම residential package එකේම light package එක ඊට වඩා මුදල අඩුවෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ package දෙකම unlimited data අපිට හම්බෙනවා. ඒ වගේම මේකේ ස්පීඩ් එකත් මේ අතර සාපේක්ෂව වෙනස් වෙනවා. හැබැයි නමුත් දැනට අපි ගාව තියෙන සාමාන්‍ය ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකට වඩා හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් මේ වලින් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් residential package දෙකට අමතරව අපිට priority package දෙකකුත් අපිට මේකේ බලා ගන්න පුළුවන්. අපි ඉදිරියේදී කතා කරමු මොනවාද මේ residential සහ priority packages කියන්නේ කියලා. ඉතින් residential package එක සාමාන්‍ය residential package එක ගැන කතා කරොත් මේක මාසෙකට රුපියල් 15000ක් වගේ වෙනවා. ඒ වගේම data unlimited මම ඒ ගැන ආයෙ කියන්න යන්නේ නැහැ. ඒ වගේම ස්පීඩ් එක Mbps 50200ක් අතර අපිට බලා ගන්න පුළුවන්. download speed එක upload speed එක අපිට Mbps 20ත් 40ත් අතර තමයි මෙන්න මේ residential normal package එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ residential light package එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ රුපියල් 9200ක් විතරයි. මාසෙකට රුපියල් 9200ක්.
ඉතින් මේ පැකේජ් එකත් කලින් වගේම අන්ලිමිටඩ් data හම්බ වෙනවා. ඒ වගේම ඩවුන්ලෝඩ් ස්පීඩ් එක Mbps 30ත් Mbps 100ත් අතර, ඒ වගේම අප්ලෝඩ් ස්පීඩ් එක Mbps 5ත් Mbps 25ත් අතර සමා අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි, මෙන්න මේ විදිහට තමයි රෙසිඩෙන්ෂල් පැකේජ් දෙක ඉවර වෙන්නේ. අපි බලමු මේ ප්‍රයොරිටි පැකේජ් එක කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට තමයි ප්‍රයොරිටි පැකේජස් ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ප්‍රයොරිටි පැකේජ් එක කියන්නේ දැන් normal හැමෝම data use කරන වෙලාවක, internet use කරන වෙලාවක සාමාන්‍යයෙන් bandwidth එක slow වෙනවා. ඉතින් මේ traffic එකත් එක්ක internet එකට එන අපේ network connection එක slow වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් මෙන්න මේ priority package එක activate කරලා තියෙද්දි ඒ priority data use කරන්න කිසිම speed එකේ අඩුවක් නැතුව මෙන්න මේ priority data අපිට use කරගන්න පුළුවන්. ඉතින් මේ packages ගැන කතා කරොත් එහෙම GB 40ක් priority එක අපිට package එක බලා ගන්න පුළුවන් වුණා රුපියල් 20994ක් වගේ මුදලකට. ඉතින් මේක වැරදිට තේරුම් ගන්න එපා. මේ priority package එක වෙනම 20000ක් එකතු වෙන්නේ නැහැ. දැන් මේ residential package එක 15000යිනේ. මේ 15000ට තව රුපියල් 6000 ගණක් වගේ එකතු වෙලා තමයි මේ priority package එක හම්බෙන්නේ. එතකොට අපිට unlimited data සහ priority data වශයෙන් කොටස් දෙකකට මේකෙදි data ගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම 1TB data ගන්නවා නම් priority 62000ක් වගේ යනවා. 2TB වගේ ගන්නවා නම් 125000ක්. 6TB වගේ data ගන්නවා නම් ඔයාලට පුළුවන් 377000කට වගේ ගන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් මේකේ අනිකුත් විස්තර ටික දීලා තියෙනවා. ඒ වගේම මේකේ ස්පීඩ් එක Mbps 50ත් Mbps 220ත් අතර වෙනවා. ඩවුන්ලෝඩ් ස්පීඩ් එකේ වගේම අප්ලෝඩ් ස්පීඩ් එක Mbps 10ත් Mbps 30ත් අතර වෙනවා. ඉතින් මේ පැකේජස් ගැන කතා කරද්දී මෙන්න මේ වගේ ස්පීඩ් එකක් තාමත් සමහර ප්‍රදේශවලට ලබා ගන්න බෑ. මේ ස්පීඩ් එකට මේ අන්ලිමිටඩ් පැකේජ් දෙනවා කියන්නේ ලොකුම වාසියක් අපිට. ඉතින් සාමාන්‍ය කෙනෙක්ට වුණත් මේ පැකේජස් යූස් කරනවට අන්ලිමිටඩ් පැකේජ් එකක් අවශ්‍ය වෙනවා නම් මෙන්න මේ රෙසිඩෙන්ෂල් ලයිට් පැකේජ් එක උනත් ඉතාමත් වටිනවා. මොකද මේ වගේ ස්පීඩ් එකකින් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයා අන්ලිමිටඩ් පැකේජ් එක පාවිච්චි කරන්න කැමති කෙනෙක් නම් ඔයාටත් පුළුවන් මෙන්න මේ පැකේජස් try කරලා බලන්න. දැන්ටමත් ලංකාවේ මේක අප්රූව් වෙලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ Starlink එක කනෙක්ට් කරගන්න අවශ්‍ය නැ ඇක්සසරිස් ටික අරගෙන මෙන්න මේ පැකේජස් buy කරලා use කරන්න පුළුවන්. මෙන්න මේ unlimited packages ටික. ඉතින් ඔන්න අද අපි කතා කරේ මේ Starlink එක සහ Starlink එකට අදාළව තියෙන packages ගැන ශ්‍රී ලංකාවේ. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම තවත් යාළුවෙක්ට වන්න වීඩියෝ එක share කරන්න. ඒ වගේම ඔයාගේ අදහසත් පල්ලෙන් comment කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මෙන්න මේ වගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා ඊට හැබැයි තියෙන bell icon එක ඕල් කරගන්න. එතකොට කාටත් කලින් ඔයාට මේ වීඩියෝ එක ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අදත් වීඩියෝ එකත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝටම සුබ දවසක්. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් සුබ දවසක්.